මේ කතාව අහන්න වටින කතාවක්. මේ මෙතෙන්ට ඇවිල්ලා වටේට කැරකිලා යන මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ ගොඩාක් දෙනෙක් මේ කතාව දන්නේ නැහැ. සමහර මිනිස්සු ෆෝන් එක අතට අරගෙන මේක වටේට කැරකිනවා. කැරකිලා මේකේ ඡායාරූප ටිකුත් ගහගෙන මේ සලපතල මළුවෙන් පහළට බහැලා ස්වර්ණමාලී සෑය ළඟට ආවා කියලා යනවා. මිනිස්සු මේකේ අගක් මුලක් මොකක්වත් දන්නේ නැහැ. මේ කතාව දන්නේ නැතුව මේ භූමියට එනවටත් වඩා හොඳයි නැවිත් ඉන්න එක එන එක කොහොමත් හොඳයි. මේ කතාව දැනගෙන ඉන්න එක වඩාත් හොඳයි පින්වත්නි. ඒක වඩාත් හොඳයි. ලංකාවේ බෞද්ධයෝ මාස 2කට වරක්වත් මේ මහසෑය වන්දනා කරන්න පැමිණෙන්න ඕන. මේක දෙවියන්ට ඍජුවම පේන භූමිය. කාට හරි දෙවියන්ගේ ආශිර්වාදයක් ලබා ගන්න ඕන නම් ලංකා මනුස්ස ලෝකෙ දිහා බලනකොට දෙවියන්ට පළවෙනියෙන්ම පේන්නේ මේ මහසෑය කියනවා. ඒ නිසා මේ මහසෑය ළඟට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් Tamanගේ දුක කිව්වොත් ඒක වහා දෙවියන්ට වැටහෙනවා. අන්න ඒ නිසා තමයි මේ දුකෙන් පීඩා විඳින අපි මේ මහසෑය වන්දනා කරන්න පැමිණෙන්න ඕන. ඒක එකම හේතුව නෙමෙයි. බුදුරජාණන් වහන්සේව සිහි කර කරා වන්දනා කරන්ට ලෝකේ මෙබඳු තැනක් නැහැ පින්වත්නි. පින්වත්නි හිසේ සංගවාගත් දළදා වහන්සේ බ්‍රහ්ම ලෝකයෙන් ආපු එක්තරා බ්‍රහ්ම රාජෙක් අරගෙන ගිහින් කරඬුවක් මවාගෙන බ්‍රහ්ම ලෝකේ ඉදි වුණු සලුමිනිසෑයේ තැන්පත් කරලා තිබෙනවා. තවත් දළදා වහන්සේ නමක් සක්‍ර දේවේන්ද්‍රය අරගෙන ගිහින් ඉනේ සංගවගත් දළදා වහන්සේ ඒ දළදා වහන්සේ අරගෙන ගිහින් දිව්‍ය තලයේ සිළුමිනිසෑයේ තැන්පත් කරලා තියෙනවා. සලුමිනිසෑය කියලා කියන්නේ බුදුර බෝධිසත්වයන් වහන්සේගේ වස්ත්‍ර යුගල තැන්පත් කරලා ඉදි කරපු එක. සිළුමිනිසෑය කියලා කියන්නේ අර බෝධිසත්වයන් වහන්සේ කෙස් වැටිය කපලා බෝධිසත්වවරයෙක් විදියට අහසට විසි කරනකොට එතනට එකතු වෙච්ච අහසට විසි කරනකොට උන්වහන්සේ අදිෂ්ඨාන කළා මම සත්‍ය අවබෝධය කරා යනවනම් මේ කෙස් කොටස් අහසේ රැඳේවා කියලා. එතකොට සක්‍ර දේවේන්ද්‍රයා කරඬුවක් මවාගෙන කේශ ධාතු අරගෙන ගිහින් තමයි